ඇත්තටම තුඩාන් වෙලා මාසෙකට පස්සේ දවදාට සම්බන්ධ වෙලා බලන්නේ ඇවිල්ලා පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ තමයි තුඩාන් උනේ. මතක තිබුණ කෙනෙකුට කියන්න පුළුවන් ඔය අධ්‍යාපන දවල පත්‍රිකාව කියනවා. ඒ කාලේ තුලම දේශපාලනයේ පිළිබඳවට වඩා මේ සමාජයට යහපතක් වෙන ආකාරයේ පිළිබඳව පොඩි මතවාදයක් තිබුණා. සුබ දවසක්. මගේ නම ශෙරොන් පෙරේරා. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ පස්වෙනි අදියර අපි YouTube නාලිකාවේ. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ තවත් චරිතයක් හම් වෙන්නටයි. ඉතින් අපි වැඩි විස්තර නැතුව වැඩි කතා නැතුව අපි එයාව මුණ ගැසීමට යමු. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. වෙනදම මේ වැඩසටහනේදී සාම්ප්‍රදායිකව අහන ප්‍රශ්න පෙළක් තියෙනවා. ඒ ප්‍රශ්න පෙළෙන් ඔබට ගිහිල්ලා අද ඔබතුමාට ගැලපෙන්න වෙනත් ප්‍රවේශයක් ලබා ගන්න මම අදහස් කරා. සාමාන්‍යයෙන් විශ්‍රාමික රණවිරුවේ බොහෝ දුරට තෝරගන්නේ තවත් ආරක්ෂක ක්ෂේත්‍රයේම රැකියාවක්. එහෙම නැත්නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියාවක්. නමුත් ඒ දෙකටම යොමු වෙන්නේ නැතුව ඔබතුමා සුවිශේෂී ශ්‍රේෂ්ඨයක් තෝරගෙන තිනවා ඔබතුමාගේ ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න. ඒක ඊටාම විවාදාපන්න ශ්‍රේෂ්ඨයක්. සාමාන්‍යයෙන් ගල් මුල් දෙකම යොමු වෙන ශ්‍රේෂ්ඨයක්. ඒකම අභියෝග සහිත ශ්‍රේෂ්ඨයක්. හරියට වැඩේ කරොත් ගොඩ යන්න පුළුවන් ශ්‍රේෂ්ඨයක්. ඉතින් ඇයි ඔබතුමාගේ නිල ඇඳුමට සමුදීලා ඒ ගෞරවනීය සේවයට සමුදුන්නයින් පස්සේ දේශපාලනය වගේ විවාදාපන්න අභියෝග සහිත ශ්‍රේෂ්ඨයකට යොමු වෙන්න තීරණය කරේ. ඇත්තටම කියනවනේ මේක ඇත්තටම විවාදාපන්න අවස්ථාවක් තමයි. නමුත් මම හිතියේ ශ්‍රී ලංකා යුදම්දාරි. එතකොට මට තෝරගන්න අවස්ථා ගණනාවක් තිබුණා. නමුත් මගේ මතවාදයත් එක්ක මට තෝරගන්න තිබිච්ච එකම අවස්ථාව ඊළඟට මට රට වෙනුවෙන් කරා වගේම ගම වෙනුවෙන් උපද කරන්න පුළුවන් කියන හිතලා මම උත්සාහ කරා දේශපාලනයට ප්‍රදා බලන්න. ඒ කියන්නේ රට රකින්න සේවය නියුත් වෙලා හිටපු රණවිරුවා රට නගන සේවයක් තෝරගත කියන එක මම කිව්වොත් හරියද? බාරි තමයි. හොඳයි. එහෙනම් මම අර ඒ ගමනට සුබපතන අතර මගේ මේ වැඩසටහනේ සාම්ප්‍රදායික ප්‍රශ්නාවලියට නැවතත් යොමු වෙනවා. ඔබතුමාත් එක්ක අපි මේ කරන වැඩසටහන රටේ ඓතිහාසික ප්‍රදේශයක් රුවන්වැල්ල ප්‍රදේශයේ මම හරි. ඒතකොට ඒ රුවන්වැල්ල ප්‍රදේශයේ දැනට ඔබතුමා පදිංචි වෙලා ඉන්නේ. ඔබතුමා විශ්‍රාමික රණවිරුවේ මේජර්වරයෙක් විදිහට විශ්‍රාම ලබනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ. ඉතින් අපි සමස්ත සමාජයටම ඔබතුමාව හඳුන්වා දෙන කාර්යයත් අපි ඔබතුමාගෙන්ම බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ නම, එතකොට උපන් ගම, වයස, දැන් වත්මන් පදිංචිය ගැන පොඩි හැඳින්වීමක් කරමු. ඇත්තටම කියනවා නම් මම මගේ උපන් ගම මේ නෙවෙයි ගාල්ලි. මම වැඩිපුර අධ්‍යාපනය කරලා සියලුම කටයුතු සිදු කරේ කුරුණෑගල ප්‍රදේශයේ මලිවිය විද්‍යාලයේ. ඇත්තටම කුරුණෑගල ප්‍රදේශයේ නමුත් මගේ උපන් ගම හැටියට තියෙන ගාල්ලි. ගාල්ලි ඉඳලා අපේ අම්මගේ තාත්තගේ රැකියාව හේතුන් මත අපි එනවා කුරුණෑගල නගරයේ. ඊපස්සේ අධ්‍යාපන කටයුතු ඔක්කොම අවසන් වුණාට පස්සේ විවාහයෙන් පස්සේ තමයි මම ඇත්තටම කෑගල දිස්ත්‍රික්කේ මේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි වෙන්නේ. ඉතින් දැන් මගේ ඉස්සිර පදිංචි හැටියට රුවන්වැල්ල නගරයේ තමයි මේ තෝරගෙන තියෙන්නේ. හොඳයි. හොඳයි අපිට එහෙනම් කියන්න ඔබතුමාගේ ඒ ගෞරවනීය දෙමව්පියෝ කවුද? එතකොට සහෝදර සහෝදරයෝ ඒ අය ගැන පොඩි විස්තර ටිකක් කියන්න. මගේ අම්මයි තාත්තයි. කියන්නේ මගේ අම්මා ගුරුවරියක්, පාසල් ගුරුවරියක් රුවන්වැල්ල ප්‍රදේශයේ ගම. මේ තාත්තා ගාල්ලි. එයාත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරේ. දෙන්නම අපේ තාත්තා නම් දැන් මිය ගිහිල්ලා ඉන්නේ. අපේ අම්මා තාම ජීවිතුන් අතර ඉන්නවා. වයස 80ක් විතර වෙනවා. එතකොට අපේ මගේ ඉන්න පවුලේ සහෝදර සහෝදරියෝ 4 දෙනෙක් ඔක්කොම අපි.
වැඩිමාල් අයියා එයා දැන් වරාය අධිකාරිය රැකියාව කරනවා. ඊට පස්සේ නාගි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැන් සේවය කරනවා. අපේ මල්ලිය විල්ලා දැනට විදේශගතව ඉන්නේ සුපවේදී කැටියට මාලදිවයින්. හොඳයි. එතකොට ඔබතුමාගේ සුන්දර පාසල් කාලයක් ගත වෙන්න ඇති. ඒ ගැනත් පොඩි සිහිපත් කිරීමක් කරොත්. ඇත්තටම කියනවා නම් පාසල් අධ්‍යාපනය කිව්වොත් මම පාසල් 6කට ආසන්න වෙන්න විශාල පාසල් ප්‍රමාණයකට. ඒ කියන්නේ අපේ තාත්තගේ රැකියාව එක්ක සහ මේ ස්ථාන මාරුත් එක්ක මූලික අධ්‍යාපනය ගාල්ලේ ඔලඹියාවත්ත මහා විද්‍යාලයේ ඊට පස්සේ මම යොමු වුණා කුරුණෑගල මලිදේව ආදර්ශ විද්‍යාලය. කුරුණෑගල මලිදේව ආදර්ශ විද්‍යාලයට ඉස්සෙල්ලා කන්තලේ අම්පාර ඉඳුරාණ ඒ වගේ පාසල් වල වසර දෙක වගේ කාලේ හදාරලා තියෙනවා. ස්වස් අධ්‍යාපනය අවසන් කරේ මලිදේව විද්‍යාලය කුරුණෑගල. එතකොට වත්මන් පවුල ගැන කිව්වොත් ඔබතුමාගේ බිරිඳ දරුවෝ මගේ මම විවාහකයි. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ දැනට නීතිඥවරියක් වශයෙන් විශ්වවිද්‍යාල දිසාධිකරණේ කටයුතු කරනවා. මගේ වැඩිමහල් ඉන්නේ පුතා. එයා දැනට ස්ලිප් මේ අධ්‍යාපන ආයතනයේ පරිගණක ඉංජිනේරු තාක්ෂණික වේදිකේ පිළිතුරු උපාධිය හදාරන අවසන් අවුරුද්ද දෙවනියා NSPM විශ්වවිද්‍යාලයේ දැනට මූලික වසර පටන් ගත්තා. එවැනි සුන්දර පවුලක් තියෙනවා. ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් තියෙනවා. අත්වශයෙන්. හොඳයි. එතකොට අපි ඔබතුමාව හම්බෙන්න ආපු සුවිශේෂීම කාරණා දෙකෙන් එකක් තමයි ඔබතුමා රණවිරුවෙක් වීම. ඉතින් අපිට කොහොමද මේ වගේ උතුම් රැකියාවකට යොමුනේ කියන ඒ කාරණා ගැන පොඩ්ඩක් සිහිපත් කරොත් යුද හමුදාවේ ඒ බැඳිච්ච අතීතය විශ්‍රාම ගිය ආකාරය ඒ වගේ කරුණු ටිකක්. ඒක කියන්න ඇත්තටම සන්තෝෂයි. අපේ තාත්තත් ශ්‍රී ලංකා යුද හමුදාවේ අන්න ඒ කාරණාව මතත් අපි හමුදාවට යොමු වෙන්න හේතුවක්. එතකොට මම 1992 ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙනවා. යුද හමුදා විද්‍යාපීඨයේ දියතලාවට වැඩ නිලධාරියෙක් හැටියට. පුහුණු අවසානයේ මාව එකතු කරා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල සේනාවේ බලමුළුවේ. එතන 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව. ඊට පස්සේ අපි එතන හිටියේ උතුරු නැගෙනහිර තමයි සම්පූර්ණ උතුරු ප්‍රදේශයේ. ඊට පස්සේ දෙවනිය අපි පාඨමාලා අවසන් වෙලා පුහුණුවත් අවසන් වෙලා නැවත සම්බන්ධ වුණා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව නගා සිටීම ආරම්භ කරන්න ආරම්භක නිලධාරිය වශයෙන් නැවතත් අපි ආවේ කංක සතුරේට යාපනේ පොඩි බාධා කිරීමක් කරනවා. ඒ කියන්නේ ඒ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව කියන ඒ බලයනිය ආරම්භ කරන අවස්ථාවේ ආරම්භක සමාජිකෙක් විදිහට එහි නායකත්වයේ කොටසක් දැරීම සඳහා ඔබතුමා උර දුන්නා කියන කාරණේ තමයි මෙතනදී කියන්නේ නේද? ඒ සුවිශේෂී අත්දැකීම පොඩ්ඩක් අපිට නැවත සිහිපත් කරන්න පුළුවන්ද? ඇවිල්ලා ඒක මම 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට තමයි ඇතුළත් වෙලා හිටියේ. ඊට පස්සේ නැවත ආරම්භ කරනවා කිව්වා අලුතෙන් ආරම්භ කරන්න තිබුණා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක. එතනට අවශ්‍ය වුණා නිලධාරීන් සහ සිසු නිලයන් සමග එක බලයනි වලින් එතකොට තිබිච්ච බලයනි වලින් යම් සමාජික ප්‍රමාණයක් අරගෙන තමයි 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ගොඩ නැගුවේ. ඒ අවස්ථාවේදී අපි බලවෙන නිලධාරිය හැටියට කංකසන්තුර වරායට ආවා නාවික මගින් නව මගින් අවිල්ලා අපි 120 දෙනා තමයි ඉස්සෙල්ලාම මේ 19 ඊනල බලමුළුව බලයනිය ගොඩ නැගුවේ. ඒ කියන්නේ ආරම්භක සමාජිකයෙක් ආරම්භක නායකත්ව ගත්ත ඒ නිලධාරිය අතරින් කෙනෙක්. හොඳයි. ඊට පස්සේ ඔබතුමා ඔය යුද හමුදා සේවයේ නිරත වෙලා හිටපු කාලේ යම් සුවිශේෂී පාඨමාලා හදාරන්න ඇති. ඒ ගැන පොඩි මතක් කිරීමක් කරත්. ඔව් මූලික කැඩෙට් නිලධාරී පාඨමාලාව හැරුණා පාලකට ප්‍රමාණයක් තියෙනවා කියන්නේ සේවාව අවසන් වෙනකොට ඒක විශේෂයෙන්ම ලෝකම පාලාව අරක පාලා විතරෝ ඒක අසුන උපක් පාඨමාලා දරුවා ඊළඟට විදේශ මාලා කලේ වරන් පාලා මැලේසියාවේ වනසටන් පිළිබඳ පාඨමාලාව ඒක මත ලංකාවෙන් ගියපු ඒ සම්බන්ධ පාඨමාලාවට ගිය පළවෙනි කණ්ඩායම සහ අර කණ්ඩායම ඒක වනසටන් වලට ඒ කණ්ඩායමේ සික්කා බල සේනාව වැඩදාර කෙටියට සහභාගී වෙන්න මිච්ච අවස්ථාව විශේෂතාවක්. ඒ කාලය තුල පළවෙනි කණ්ඩායම සිවිල් කෝ මේ අද අපි සිවිල් තමයි. නමුත් සිවිල් පාඨමාලා හැටියට මම කැලණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක මාධ්‍ය හැසිරීම පිළිබඳව මේ සාධිපත් පාඨමාලාව ඩිප්ලෝමා අවසන් කරගත්තා. ඒක හම්දාවෙන්ම දීපු පාඨමාලාවක් තමයි. ඊටත් අමතරව පරිගණක පිළිබඳව
මූලික පාඨමාලාවක් අපිට ලැබුණා නිලධාරීන් 10 දෙනෙකුට. ඒ අවස්ථාවත් මට හම්බුණා යුද්ධේ කාලේ තුලම ඇවිල්ලා හදාරන්න. හොඳයි. දැන් අපි යොමුවෙමු ඔබතුමා කලින් ප්‍රකාශ කරාට වගේ සේවා කාලයෙන් වැඩිම කාලයක් සටන් අවසන් වෙනකම්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත ප්‍රදේශවල තමයි රාජකාරී කරේ. එහෙනම් ඔබතුමාට සුවිශේෂී අත්දැකීම් විශාල සංඛ්‍යාවක් යුද හමුදා සේවය තුළ එක් වෙලා ඇති. මම කිව්වොත් මගේ යුද හමුදා ජීවිතයේ වැඩිම කාලයක් ගෙවුනේ යුද්ධෙත් එක්ක උතුරු නැගෙනහිර සහ වවුනියාවෙන් ඉහළ ප්‍රදේශවල. එතනදී මුලින්ම අත්දැකීම තියෙනවා අපි ඔය ඉන්නමඩුව සමාර වෙන්න අලිමංකඩ පසුබෑසීම අලිමංකඩ සම්බන්ධ වුණ එකම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව තමයි 19 වන ශ්‍රී ලංකා. ඒක අපේ සිසිය අපි ඉති ස්ථානගත ආරක්ෂක වලල්ලේ. පසුබැසීම ආරම්භ වෙන කාලේ. ඔය කියන්නේ අර සුප්‍රසිද්ධ අලිමංකඩ පසුබැසීම. පසුබැසීම කියන්නේ. අපේ රණවිරුවන් විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි වෙච්ච යුද ඉතිහාසයේ අමිහිරි පරාජයකට මුහුණ දීපු අවස්ථාව. ඒ අවස්ථාවේ ඔබතුමත් ඒ ස්ථානයේ සමාජික ඒ ස්ථානයේ දැන් තමයි අපේ ඔය නවකලදාරී අතුරුදහන් වුණා. උදම්දාට ඇතුළත් වුණාම ඒක ඉඳයි ඔය අවස්ථාව ඇත්තටම අදට අමතක කරන්න බැරි අවස්ථාවක් මගේ උදම්දා ජීවිතේ. ඒ නිලධාරියා තවම ජීවතුන් අතරයි. ඇත්තට මේක ලොකු දෙයක්. ඒ අපේක මම නිලධාරිය අතරම අතුරුදහන් වෙලා මාසෙකට පස්සේ උදම්දාට සම්බන්ධ වෙලා බලැණියට ඇවිල්ලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තමයි අතුරුදහන් වුණේ මේකේ. ඊළ මාසෙකට පස්සේ නැවතත් ඒ නිලධාරිය අපි අතරටම ආවා. ඒක තමයි හොඳම අපි දැකපු. අදටත් ඔව් ඉන්නවා කරුවෙක් කැටි ස්නයිපර් පාඨමාලාවත් හදාරපු දක්ෂ නිලධාරියෙක්. අපි එතුමාගේ නමත් පොඩ්ඩක් මතක් කරමු. මම හිතන්නේ තාම සුරංජන් සිල්වා. SHWP සිල්වා කියලා සුරංජන් සිල්වා යාගේ නම. එයා කෑගල්ලෙමයි. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. වෙනත් අත්දැකීම් ඒත් එකම තව එකක් තියෙනවා. අපි සාම කාලේ තිබිච්ච ලොකුම හානිය සාමයක් ඇතුළත වෙච්ච ලොකුම හානිය අපි ජාස්විජය මහත්තයා ඝාතනය. ඒක ඉතාම බර අත්දැකීමක් අපිට. මොකද අපිට සම්බන්ධ වෙන්න බැරුණා මේ සාම කතා බහින්ද යුද හමුදාවට මේ කාරණාවට සම්බන්ධ වෙන්න බැරුණා. නමුත් අපි ආරක්ෂක වලල්ලා හැටි බලාගෙන හිටියා කරන්න දෙයක් නෑ. එතනදී මම පොඩි බාධා කිරීමක් කරලා පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍යයි. ඔබතුමාගේ වචනේ කියනවා යුද හමුදාවට සම්බන්ධ වෙන්න බැරුණා කියලා. එහෙම සම්බන්ධ වෙන්න හැකියාවක් තිබ්බනම් එතුමාගේ ජීවිතේ බේරගන්න තිබුණා කියලාද කියන්නේ? ඇත්ත වශයෙන්ම. ඒ අවස්ථාව අපිට දුන්නේ මට මොකද අපි ඒ ආසන්නෙම මේක කරගියා ගන්න දෙයක් නැතුව ඇත්තටම අපිට මුළු දෙන්න නියෝග නැහැ. ඒ නියෝග නැතුව සාමාන්‍ය යුද හමුදාවට ඒ දවස්වල ක්‍රියා කරන්න අමාරුයි. ඒ නියෝගය නොලැබුණාම අපිට බලා ඉන්නව ඇර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ එතන. එතන තමයි දුක්ඛිතම මේක සිද්ධිය. ඒ අවස්ථාවේ වෙච්ච සිදුවීම් වලට ඔබතුමා මුහුණ දුන්නා කියන එක තමයි සුවිශේෂී අත්දැකීම. හොඳයි. අපි දැන් යොමු වෙමු ඔබතුමාගේ යුද හමුදා ජීවිතයෙන් පස්සේ එළඹෙන ඒ සුවිශේෂී කාලයේදී විශ්‍රාම දෙවිය ආරම්භ වෙන්නේ කොහොමද? එයින් පස්සේ කොහොමද ජීවිතයේ අද ඉන්න තත්ත්වයට ගමන් කරන්නේ? ඇත්තටම මම යුද හමුදා සේවා කාලේ වසර අවුරුදු 25ක් ගෙවලා 2017 අවුරුද්දේ තමයි විශ්‍රාම ගන්නේ. විශ්‍රාම ගන්නකොට මගේ අදහසක් තිබුණා ඇත්තටම මේ සිවිල් ඉංජිනේරු එහෙම නැත්නම් වාස්තු විද්‍යාවේදී මගේ මූලික හැදෑරීමක් තිබුණා. ඒ සම්බන්ධයෙන් පැත්තට යොමු වෙන්න. ඊට අමතරව ඒ සිවිල් ඉංජිනේරු එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය සහ වාස්තු විද්‍යාව එක්ලස් කරගෙන යම් කිසි දෙයක් ලෝකෙට දෙන්න මිනිස්සුන්ට දෙන්න සමාජයට. අලුත් දෙයක් කරන්න ඕන කියන එක. ඒක තමයි මගේ තිබිච්ච එකම සීනේ සඳහා මම විශේෂ මේ අධ්‍යාපන කටයුතු කරා. යම් පාඨමාලා හැදෑරුවා. පාඨමාලා 6කට ආසන්න 7කට ආසන්න ප්‍රමාණයක් 6-7. ඔව්. මේ විශේෂ සම්බන්ධව. මතක් කිරීමක් කරන්න පුළුවන්ද? තවත් කෙනෙක්ට යොමු වෙන්න. මම කරේ මේ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ජවන්ටෙක් එකේ වාර ජවන්ටෙක් එකේ අධීරක සහ 2-3ම අවසන් කරලා වසර එකමාරකට ආසන්න කාලයක් ඒකේ අවසන් කරලා ඊට පස්සේ මම ඒක අප්ග්‍රේඩ් එකකට ගියා. මොකද මම ඉගෙන ගන්න කාලේ සිවිල් ඉංජිනේරු විද්‍යාව කරේ මේ මැනුවල්. ඒ කියන්නේ මේ අතින් සියලුම දේවල් කරේ. ඊපස්සේ මට දැන් මේක ඉස්සරහට ගෙනියන්න නම් මම එන්නේ තුමා මේ පරිසර තාක්. ඒ නිසා මට AutoCAD එකත් ඒ සමාගම කරන්න උනා. මම AutoCAD එකත් අවසන් කරා. ඒතකොට මගේ වයසත් එක්ක ටිකක්
මාරුණත් මම මේක කරා ඒ තමයි මම අහන්නත් හැදුවේ දැන් ඔබතුමා විශ්‍රාම ගන්නකොට වයස කීයද? විශ්‍රාම ගන්නකොට මගේ වයස අවුරුදු 45යි. ඕ ඒ කියන්නේ කෙනෙක් විශ්‍රාම ගන්නේ එතනින් එහාට විශ්‍රාම සුවයෙන් ගත ඔබතුමා නැවත අධ්‍යාපන කටයුතු වලට නිරත වෙනවා යෞවනයන් සමග පරමසංගම තකට මුහුණ ඒක ඒකත් සුවිශේෂී හැකියාවක් කියන්න පුළුවන්. ඒකත් ලොකම මං ජමන්ට කියනකොට සමහර වයස් කාණ්ඩ වෙලා 24 25 ඒ වගේ එකට එකක් වැඩිමයි. සමහර නමුත් ඒ තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ හැකියාව අපි වර්ධනය කරේ මේ අම්දාවේ තිබිලා පන්නර ඇත. වෙනත් පාඨමාලා මොනවද? ඊට අමතරව මම කර ගෘහ නිර්මාණ පත්‍ර වාස්තු විද්‍යාව ඊට පස්සේ වාස්තු විද්‍යාව සඳහා මම මාස්ටර්මක් ඉන්දියාවේ කරලා හිටියා. එතකොට ඊට පස්සේ ඉන්දියාවේ රැඳී හිටියා. ඔව්. ඒ ගැනත් කිව්වොත් වාස්තු විද්‍යාව තිබුණා. නමුත් ඒකේ මූලික පාඩ බේස්මන්ට් එක තියෙන්නේ ඇත්තටම ඉන්දියාවේ. එතන ගිය අවශ්‍ය කොටස සඳහා කාලයක් ඉන්න වුණා. ඉන්දියාවේ කොහෙද ඔබතුමා ඒ අධ්‍යයන කටයුතු කර? නවදිල්ලි වාස්තු විද්‍යා අකාදමිය. ඊට පස්සේ ඊට අමතරව උද්‍යාන අලංකරණය උද්‍යාන අලංකරණය කරා ගොඩනැගිලි හා පර්යේෂණ මධ්‍යස්ථානයේ උද්‍යාන අලංකරණය පස්සේ දිගිරීම් පිළිබඳව දැව භාවිතය පිළිබඳව ඩිප්ලෝමාව කරා. දිගිරීම් සඳහා දැව භාවිතය. මේ සියල්ලම අර එකම විෂය ධාරාවට ගැලපෙන නිසා ඒ සියල්ලම එක රාශි කරගෙන කරගෙන ආවේ විශ්‍රාම ආරම්භයේ ඉඳලම ටිකටම මේ දක්වාම ඉතින් තාම ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාව පරීක්ෂා කිරීම එතකොට සමාජයේ ඉන්න ඒවලට නොදන්නා කොටස දැනුවත් කරක තමයි දැනටත් කරගෙන යන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයට ඉගෙන ගැනීමට අවසාන නැහැ. ඔබතුමා දිගටම ඉගෙන ගත්තා. ඒක තමයි මම ඇත්තටම උත්සාහ කරේ ඒක. ඒකෙන් සමාජයට දෙයක් දායද කරා. ඔබතුමා යම් යම් ව්‍යාපාර කටයුතු වලත් නිරත වුණා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැන මතකය අවදි කරොත්. ඔව්. ව්‍යාපාර කටයුතු කරාම ඇත්තටම මේ ශාස්ත්‍රය තමයි. ඉදිකිරීම සම්බන්ධව නිවාස ඉදිකරම ගොඩක් කට්ටිය නොදන්න නිසා සමහරවිට මේක ඉදිකිරීම සම්බන්ධව අහනවා. එතකොට මගේ කණ්ඩායමක් හදාගෙන මම ගොඩක් තැන්වල නිවාස ඉදිකිරීම වාස්තු විද්‍යාව අනුව විකරණ ඉදිකිරීම විතරක් බාරගෙන ඒව අවසන් කරලා තියලා දෙන ගොඩක් කට්ටියගේ අදටත් හොඳයි. දැන් අපි ඔබතුමාගේ ජීවිතේ විශාලම හැරොම් ලක්ෂ්‍ය දෙසට යමු. ඔබතුමා අපි අර පළවෙනි මගේ ප්‍රශ්නේදී යමු වුණා වගේම තෝරගන්නවා ඊටාම විවාදාපන්න අභියෝගාත්මක ක්ෂේත්‍රයක් දේශපාලනය. අපි මේ නාලිකාවෙන් කිසිම පක්ෂයකට ගැතිව පක්ෂ දේශපාලනයක් ගැන කතා කරන්නේ නමුත් අනාගත පරම්පරාවට වෙන්න පුළුවන් ඉදිරියේදී විශ්‍රාම ගන්න රණවීරට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් සමස්ත සමාජයටම ප්‍රයෝජනයක් වෙන විදිහට දේශපාලනඥයෙක් බවට පත්වීමේ භූමිකාව හා එහි වත්මන් ඔබතුමාගේ චරිතය පිළිබඳව යම් පක්ෂ මතිමතාන්තර වගේ දේවල් ඇතුළත් වීමකින් තොරව ඔබතුමාට ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න මොනවද පළ කරන්න පුළුවන් අදහස? ස්තුතියි. ඔය අපි කතා කරන්න ඕන වුණාට නමුත් ඇත්තම දේශපාලනය කියන්නේ ලෝකෙට සමාජිකට අවශ්‍ය දෙයක්. ඕකේ අපේ ඒකාගේ විවිධ තියෙන්න පුළුවන්. මම මුලින්ම මතක තිබුණ කෙනෙකුට කියන්න පුළුවන් ඔය අධ්‍යාපන දවල පත්‍රිකාව කියනවා. ඒ කාලය තුලම දේශපාලනය පිළිබඳවට වඩා මේ සමාජයට යහපතක් වෙන ආකාරය පිළිබඳව පොඩි මතවාදයක් තිබුණා. ඇත්තටම දේශපාලකයා සමාජයට යමක් දෙනවද? එහෙම නැත්නම් හරියටම දේශය පාලනය කරනවද කියන කාරණාව. ඒ ඔතනදී ලොකු මතකයක් තිබුණා. නමුත් රාජකාරී ස්වභාවය අරමුණත් එක්කම ඒකේ අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒත් පසු කාලේ ලංකාවේ ආර්ථික බිඳ වැටීම ඒවත් එනකොට මගේ මතය හරියටම හරි කියන හිතන්න මට නමුත් එතෙන්ට ගිහිල්ලා මට මේක කියන්න ක්‍රමයක් තිබුණේ. ඒක මට ඒක සිද්ධුණා මගේ මතයත් එක්ක ගැළපෙන. ඒතකොට මට මේක හරියටම මේක ඉදිරිපත් කරන්න පුළුවන් තැන තමයි එතකොට තිබුණේ ඇත්තටම ජාතික ජන බලවේගය. මට ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. එතනදී සම්බන්ධ වෙලා මට අවශ්‍යම මතවාදයත් එක්කම ගැළපුණු නිසා මට ලස්සන කරගෙන සමහර හොඳදී ඉස්සරහට ටියුෂනින් මේකේ තොරව යමක් ඒක අත්විඳින්න පුළුවන් ඕන කෙනෙකුට මේ වෙනස 100%ක් අත්දැකපු කට්ටිය. ඒ හින්දා මම හරි සන්තෝෂයි එතෙන්ට යොමු වෙන්න හම්බෙච්ච ගැන මේ ඊළඟ කාල සීමාව තුළ. ඒක ලොකු කාරණාවක් නුනත් ඒකට දායක වෙන්න ලැබිච්ච එක පිළිබඳව ලොකු මේකක් තියෙනවා. ඒකෙදී අපි ඒක ලොකු කාරණාවක් නුනත් ඒකට දායක වෙන්න ලැබිච්ච එක පිළිබඳව ලොකු මේකක් තියෙනවා. ඒකෙදී අපි ලොකු සටනක් කරා ලොකු මතවාද ලොකු ලංකාවේ තිබිච්ච විවිධ මතවාද
පරාජය කරලා හොඳ දේ ඉස්සරහට ඒක හරි වටිනවා මේ වෙලාවේදී අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ හොඳ දේවල් තරුණයන්ට සමාජයට ඇත්තටම අපේ මතයත් ඒ ඔක්කොම තමයි ඔබතුමා දැන් මේ වෙනකොට රුවන්වැල්ල ප්‍රාදේශ සභාව තුළ සේවය කරනවා. ඒක වටිනවා. අලුතෙන් ඒ ශ්‍රේෂ්ඨයට යොමු වෙන කෙනෙක් ඉන්නවා නම් පක්ෂ පාට ભેදකින් තොරව මේ රට වෙනුවෙන් යමක් කරන්න දේශපාලනයට යොමු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට ඔබතුමා ලබා දෙන විදිහ මොකක්ද? ඇත්තටම නිවැරදි දේශපාලනය තුළ ඒක ආදායම් මාර්ගයක් කර නොගෙන තමයි සඳහා සමාජය වෙනුවෙන් මේ වැඩි කරන්න පුළුවන් නම් දූෂණයෙන් තොරව නිවැරදි ක්‍රමයකට ආස්තියෙන් මේ වැඩි කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි සරලව දේශපාලනය කිසි හොඳයි. ඒක අපි තව එතකොට ජීවිතේ ඔබතුමා සලකන විදිහට ලබාගත් සුවිශේෂීම ජයග්‍රහණ විදිහට සලකන්නේ මොකක්ද? මේ කියන්නේ සුවිශේෂ ජයග්‍රහණ කියන්නේ මම ලැබපු ඔක්කොම අභියෝග ජයග්‍රහණ තමයි. ඒ කියන්නේ ලොකුම දේ තමයි මම ඇත්තටම මගේ පාවුලේ ගත්තාම එතකොට අපිට එහෙම පරම්පරාවෙන් ආපු දේවල් නෙමුණත් අපි අපේ හැකියාවෙන් මහන්සි වෙලා එතකොට ජීවිත අවදානම කැපකිරීම මේ සියල්ලවත් එක්කම දැන් හොඳ ස්ථාවරයක. ඒ කියන්නේ කාටවත් බරක් නොවි වට මගේ ජීවිතේ ගෙනියන්න පුළුවන් ආකාරයට මම පළවෙනි ජයග්‍රහණය. ඒක රට වෙනුවෙන් ගම වෙනුවෙන් ඊළඟ අවස්ථාව හම්බුණා. ඒකත් මම ළඟ ලොකු හැරවුමක්. ඇත්තටම ඒකත් ලොකු දෙයක් මේ අනිත් පොදුවේ අනිත් කොටස් කට්ටිය එක්ක බලනකොට දැන් හොඳයි. ඊට පස්සේ මම කැමතියි දැනගන්න බොහෝ දෙනෙක්ට තියෙනවා ජීවිතයේ පරමාදර්ශී චරිත. මම හිතන්නේ ඔබතුමාටත් එවැනි චරිත ඉන්න පුළුවන්. ඇත්තටම මගේ ජීවිතයේ අර සුවිශේෂ පරමාදර්ශී චරිතය බොහොම කෙටි කාලයක් අපි රැඳුණත් අපේ තාත්තා. එයා ඇවිල්ලා ගාල්ලේ අම්බලගොඩ ධර්මාශෝක විද්‍යාලේ. ඒගොල්ලෝ එයාගෙන් මුල්මදී හැමදේම අපි දැක්කේ ਉਹ තමයි මේක හරියටම අපිට මේ ගමන යන විදිය පිළිබඳව ජීවන රටාව හදාගන්න එක පිළිබඳව ඊට පස්සේ අධ්‍යාපනයේ තිබෙතකම මේ සියල්ලම අපිට දුන්නේ කියලා තමයි අපි ඇත්තටම අද අදහන චරිතයක් තවමත් ඒක හරි සංවේදන. ඉතින් ඒක මම ඉස්සරහට අරගෙන ආවා. මගේ දරුවන්ට උනත් ඒ තත්ත්වය තමයි අදත් දකින්නේ. ඒක අද පොඩි ආදා කිරීමක් කරනවා. ඊටම වටිනා දෙයක් කිව්වේ බොහෝ අයට විවිධ චරිත තියෙනවා තමුන්ගේ ජීවිතේ පරමාදර්ශී චරිත විදියට. ඒගොල්ලෝ සමහර විට ඇත්තටම සමාජයට ආදර්ශයක් දෙන වටිනා චරිත වෙන්න පුළුවන්. ඒ අය අතර ඔබතුමා අපි චරිතයක් අතර චරිතයක් වැඩසටහනට තෝරාගෙන ඉන්නකොට ඔබතුමා කියනවා ඔබතුමාගේ ජීවිතයේ පරමාදර්ශී චරිතය තමුන්ගේ පියා කියලා. ඉතින් ඇත්තටම ගෞරවනීය පියෙක් වෙන්න ඕනේ. ඔබතුමා කියන විදිහට ඒක අපිට තේරෙනවා. ඔබතුමා යම් සංවේදී වෙන බවකුත් තේරෙනවා. තමුන්ගේම පියාව පරමාදර්ශී චරිතයක් විදිහට ගන්න පුතෙක් ඉන්නවා නම් ඒ පුත්‍රරත්නයත් ඇත්තටම වාසනාවන්තයි ගරු කටයුතු කෙනෙක්. ඔබතුමාටත් අපි ගරු කරනවා තමුන්ගේ පියාට මේ වගේ තැනකදී ලබා දෙන සුවිශේෂී ස්ථානය පිළිබඳව. වෙනත් එහෙම විශේෂී මතක් වෙන සංවේදී කාරණා ගත්තොත් එහෙම ඇත්තටම අපි අර ඉතිදී ගොඩක් දේවල් දැක්කා. ඒ ඇවිල්ලා එක් අවස්ථාවක අපි මගේ කණ්ඩායමේ හිටපු සමාජික යතුරුපැදි ආරක්ෂක කණ්ඩායමේ ගමන් කරමින් සිටියේදී ඉස්සර ඔගේ ඒක කවදාවත් හිතන්නේ නැති වුණු බැලස්ටික් හෙල්මට් එක කියලා අපි පාවිච්චි කරන හෙල්මට් එකට පිටින් ඉස්සර තිබිච්ච යකඩ ආවරණයක් තමයි යකඩ හෙල්මට් එක. ඉතින් මේ හෙල්මට් එක දාලා හිටපු ඒ අපේ සෙබලා ටිටිගෙන් ඒ කොහොමරි වැටක් අස්සේ ආරක්ෂිතව හිටපු ටීම් සමාජිකයෙක් මේ වෙඩි තිබ්බා. වෙඩි තිබ්ලා එයාගේ ඉස්සරහින් ඇතුල් වෙලා ඒ උණ්ඩේ හෙල්මට් එකම පසාරු කරගෙන ඔබතුමාගේ ජීවිතේ යම් යම් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අපි එක එක්කෙනා විවිධ දේවල් ගැන විවිධ කරුණු කාරණා ගැන විශ්වාස කරනවා. නමුත් පොදුවේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා එක්කෝ ඒ තමුන්ගේ ජීවිතයේ ජයග්‍රහණ හෝ තමුන්ට සිදුවෙන පරාජයන් විශ්වීය ශක්තියකින් වාසනාවක් හින්දා සිද්ධ වෙනවා. තව කොටසක් විශ්වාස කරනවා තමුන්ගේ බුද්ධිය, උත්සාහය මේ වගේ දේවල් ගැන. ඒ නිසා තමුන්ට මේ දේවල් ජය හෝ පරාජය සිද්ධ වෙනවා. ඔබතුමා විශ්වාස කරන්නේ මේ දෙකෙන් කොයි අන්තයේද? ඇත්තටම නැත්තම් සම්මිශ්‍රණයක්ද? ඔව්. ඇත්තටම මේක කියන්න ඕන කාරණාවක්. ගොඩක් කට්ටිය ඔය කිව්වා වගේ සමහර දෛවයේ සමහර ස්වභාව ධර්මයේ එක දේවල් මත පස්සේ ඉන්නවා. නමුත් ඇත්තම කතාව කියනවනම් මේ සියල්ලම කළමනාකරණය කරගන්න පුළුවන්.
ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා. නමුත් එකම දේ තියෙන්නේ මේගොල්ලෝ මේ මතයන් පස්සේ පසුවාදව ගමන් කරනවා. එහෙම නැත්නම් කෙනෙකුට උමනාව තියෙනවා. උනන්දුව තියෙනවා. එතකොට අනිත් ඒවා ඔක්කොම ගලපා ගන්න පුළුවන්. හැකියාව ලබා ගන්න පුළුවන්. එතකොට මේ දේපල වස්තු අරම සියලුම දේවල් තමයි සපය ගන්න පුළුවන්. තමන්ගේ උනන්දුව සහ හැකියාව. එතකොට මේ අර කියපු දෛවයත් එහෙම තමයි. දෛවයත් ඕනනම් කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. දෛවයමටම ඉඩ දීලා පැත්තටලා ඉන්නවට වඩා මන්න කියන්නේ දැන් ඉන්න තරුණ පරම්පරාවට වුණත් දැන් ඉන්න මේ මධ්‍යස්ථ අපේ වයසේ කාණ්ඩේ කොටසට වුණත් මගේ දෛවයම ඉඩ දීලා ඉන්නවට වඩා කෙනෙකුට උත්සාහ කරුවොත් මාන කරන්න පුළුවන්. යක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරලා මේ ගමන තමන්ට සුබ විදියට යන්න පුළුවන්. මේකෙදි ජ්‍යොතිෂයේ ඉන්න ස්ථානයේ මේ සියල්ලම මම වාස්තු විද්‍යාව ඉගෙනගෙන තිනවා වාස්තු විද්‍යාව තියෙන ජ්‍යොතිෂයත් ඒ හින්දා අවශ්‍ය පොයින්ට් තියෙනවා ඒක. නමුත් එකම දේ මම කියන්නේ මේ සියල්ලම කළමනාකරණය කරන්න පුළුවන් නම් තමන්ට මේ ලොකු ජයග්‍රහණවලට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලැබෙන්නේ මේක කියලා බලාගෙන ඉන්නවට වඩා උමනාවෙන් උනන්දුවට ගන්න පුළුවන්. කියන කාරණාව තමයි මම. ඒ කියන්නේ එක දෙයක් ගැන විශ්වාසය. ඇත්තටම කියන එකක් ඒක. කුරුල්ලේ කවදාවත් අත්තක වහන්නේ නැහැ නේ. තමන් වහන අත්තේ හයිය කියලා තව විශ්වාස කරන දේ නෙවෙයි. ඔව් විශ්වාස කරන ඔහුගේ අත්තට දෙක. ඉතින් කල්පනා කරලා බලන්න කුරුල්ලා ඕනම අත්තක වහන්නේ එයා මේ අත්ත හයියද කියලා දැනගෙන හරි මේ නෙවෙයි. තමන්ගේ විශ්වාස කර තමන්ගේ අත්තට දෙක. ඒ වගේ තමන්ගේ ගාව තියෙන හැකියාව කැපකිරීම පාවිච්චි කරන්න පුළුවන් නම් කිසියකට බය වෙන්න දෙන්නේ නැහැ. ඉස්සරහට යන්න පුළුවන් බය. හොඳ උදාහරණයක්. ඒ කියන්නේ ලෝකේ තියෙන සාධක ගැන නෙවෙයි පැත්තක තියන්නේ. ඔව් තමුන් ගැන තියෙන ආත්ම විශ්වාසය හරියට තියෙනවා නම් ඒ ඕනම තරම් ආබන්ට ගැටලුවක්. ඒ දලකරණය කරගන්න පුළුවන් කියලා. හොඳයි. හොඳ උපදේ. හරි. අපි තවත් වැදගත් ශාස්ත්‍රයකට යොමු වෙනවා. අපි ජීවිතේ අපි දෙන්නේ අපිට දෙවියෝ එහෙම නැත්නම් දෙවියන් වහන්සේකත් බොහෝ දේවල් අපිට ගන්න මුදල් කියන සාධකයේ බලපාන. මුදල් ගැන ඔබතුමාගේ දැක්ම කොහොමද? මුදල් කියන්නේ අතරම ඒකකයක්. ඕනෙද ගණදුරු කරන්න පුළුවන් එකක් ලෝකේ පුරා. ඒක අවශ්‍යයි. නැත්නම් නෑ. ඒක මම කියන්නේ මුදල් උපය ගන්න පුළුවන් ඕන කෙනෙකුට. හැකියාව තියෙනවා මානසිකව නම් මුදල් උපය ගන්න පුළුවන්. එතකොට මේ මුදල් භාවිතා කරන පිළිබඳව තියෙන ගැටුම විතරයි තියෙන්නේ. අවශ්‍ය දේ මොකද්ද අනවශ්‍ය දේ මොකද්ද? මේක ගලපගෙන මේක ගලප ගන්න පුළුවන් නම් මේ මුදල් කියන එක ඒකකේ. ඒක ඩොලර් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කෙනෙකුට තවත් කෙනෙකුට හැකියාවක් මුදල්. තමන්ගේ හැකියාවත් මුදල් කරන්න පුළුවන්. ඉතින් ඕක නොදන්න මුදල් පස්සේම හඹා යන්න ගියොත් ඇත්තටම ගොඩක් කට්ටියට වෙන්නේ අර හිතපු තැනම නවතිනවා හැර වෙන කිසි දෙයක් නෑ. මොකද හම්බෙන ටික මොකද කරන්නේ? ඊට පස්සේ ඒක කලමනාකරන්න කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් නෑ. එහෙම එදිනදා ජීවත් වෙන්න මුදල් ඕන කියලා හිතාගෙන තමයි මේක යන්නේ. සමහරව ඉන්නවා ඊට හොඳයි. අපි ක්‍රමෙන් දැන් මේ සාකච්ඡාව අවසානයට ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම බලාපොරොත්තු තියෙනවද? ඇත්තටම දැන් මේ අනාගත බලාපොරොත්තු කියන්නේ මම අවශ්‍ය මගේ මේ කාලේ ඉඳලා තිබිච්ච බලාපොරොත්තු එකින් එක අවසන් කරගෙන ඇවිල්ලා ඒතර අනාගතයේ බලාපොරොත්තු තියෙන්නේ දැන් මේ යන සමාජ රටාව පුළුවන් නම් තව මිනිස්සු 10 දෙනෙක් තව 10 දෙනෙක් මේ මතයත් එක්ක මේ සමාජ සේවය කියන්නේ මිනිස්සුන්ට සේවය ගන්න පුළුවන් සරලම ජීවන රටාවට යොමු කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒක තමයි මගේ ඊළඟ ඒ කියන්නේ මට මේ පොඩි කොටසක් අපි කියන රුවන්වැල්ල කියන්නේ ඉතින් ලංකාව කියන්නේ ග්‍රාම සේවකයන් 38000 ඒ වගේ ආසි මේ හැම එකෙම එක්කෙනෙක් හරි මේ තව කිහිප දෙනෙක් මේකට යොමු කරගන්න පුළුවන් නේ මම හිතන්නේ ලොකුම ඉලක්කය මගේ අනාගතේ එහෙම නැතුව වෙන කිසිම කියන්නේ වෙන ආර්ථික මේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්නේ ලැබුණු ලොකුම ජයග්‍රහණ දැන් මේ වෙනකොට අපි ලබලා තියෙන්නේ මොමනයි. හොඳයි. අපි චරිතයක් අතර චරිතයක් මේ වැඩසටහන් මාලාවේ 5 වෙනි වැඩසටහන මෙසේ නිමා කරනවා. අපේ අද ගෞරවනීය ආරාධිත අමුත්තා විශ්‍රාමික යුද හමුදා මේජර් ජේ.ඩී. මෙන්ඩිස් මැතිතුමා එතුමා මේ වෙනකොට දේශපාලඥයෙක් විදිහට ක්‍රියා කරනවා. අපේ ආරාධනය පිළි අරගෙන අපිත් එක්ක එකතු වුණාට අපි ඔබතුමාට ස්තුති කරනවා. ඒකම ඔබතුමාගේ බිරිඳ දරුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේත් ජීවිතවල අනාගත බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සංවාදයට එකතු වුණාට. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ජය වේවා.